අයිබෝන් දැන් අද අපි කතා කරන්න හොඳ මාතෘකාවක් ලැබිලා තියෙනවා මේ නීතිය සහ යුක්තිය සම්බන්ධයෙන්. දැන් පහුගිය දවසක මේ ගල්කිස්ස උසාවි සිදුවීමත් එක්ක සමාජයේ නැවත ප්‍රශ්න කරමින් ඉන්නවා මේ නීතිය සහ යුක්තියේ සාධාරණත්වය. නීතියේ ආධිපත්‍ය, නීතිය සැමට සාධාරණ විය යුතුයි. ඒ නීතිය හරහා ඉෂ්ට කරනු ලබන යුක්තිය සැමට සාධාරණව ලැබිය යුතු කියන කාරණාව. ඉතින් දැන් මේ සමාජය එදාට වඩා අද මේ යුක්තිය වෙනුවෙන් පෙළ ගැහෙන ස්වභාවයක් තියෙනවා. අපි දැක්ක සමාජ මාධ්‍ය ඇතුලේ විශේෂයෙන්ම මේ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සමාජයේ ලොකු කම්පනයක් සහකම්පනයක් ඇති වෙලා තිනවා මිනිස්සුන්ගේ හදවත්වල. ඉතින් අපි තාම සිද්ධියේ අවසානය මොකද්ද කියලා දන්නේ නැහැ. සිද්ධිය තාම විමර්ශනයට ලක් වෙනවා. ඒ නිසා අපි ඒකට බාධාවක් නොවන ආකාරයට අද කතා කරන්න හිතුවා මේ නීතිය සහ යුක්තිය ගැන. දැන් මේක කතා කරද්දී මට මුලින්ම ඔළුවට එන්නේ 1971 අප්‍රේල් කැරැල්ල එහෙම නැත්නම් අප්‍රේල් මහා නැගිටීමේ මහා නඩුවක් කැඳෙව්වා. ඒ මහා නඩුවේදී රෝහණ විජේවීර තමන් වෙනුවෙන් තනියම පෙනී සිටීමෙන් ඒ කරුණු දැක්වීම කරනවා. එතනදී ඔහු පැහැදිලිවම කියනවා මේ ධනේශ්වර ක්‍රමයේ නීතිය සම්බන්ධයෙන් මට විශ්වාසයක් නැහැ. හැබැයි මේ මං ජීවත් වෙච්ච සුළු කාලේ මං දැකපු දෙයක් තමයි මේ රටේ නීතිය එකක් යුක්තිය තව එකක්. දැන් අපි දන්නවා නීති හදලා තියෙන්නේ රටක ජීවත් වෙන ජනතාවට යුක්තිය ලබා ගන්න. ඒතර මේ යුක්තිය ලබා ගන්න නිර්මාණය කරපු නීතියෙන් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියන අදහසක් තමයි විජේවීර එදා කියන්නේ. කියන්නේ මේ රටේ විවිධ තානාතිරම් වල විවිධ තැන්වල ඉන්න අයට එක එක විදිහට මේ නීතිය බලපානවා. අපි කියනවා නීතිය සැමට සාධාරණ විය යුතුයි. නීතිය හැමට සමාන විය යුතුයි. ඉතින් ඔය අදහස් එක්කම ඔහු තවත් තැනක කියනවා මේ ලංකාවේ නීතිය මේ මකුළු දැලක් වගේ මේකේ මේ පොඩි මිනිස්සු පැටලෙනවා ලොකු මිනිස්සුන්ට මේක කඩන් යන්න පුළුවන් කියලා. දැන් මේකත් එක්ක ඔබට බාර දෙනවා මම හිතන්න මේ රටේ තියෙන නීතිය එදා 71 කියපු ආකාරයට ඒ වගේමද තාම නැත්තම් වෙනස් වෙලාද කියන කාරණාව. දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තිනවනේ. මේ මං කියපු අදහස් වලට උරුමකම් කියන රෝහණ විජේවීර විසින් නිර්මාණය කරපු දේශපාලන පක්ෂයක උරුමයේ තියෙන ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් එදා උන්නේ සටන් කරපු නීතියේ සාධාරණත්වය උදෙසා සටන් කරපු සටනෙන් පස්සේ අද මේ රට සාධාරණ සමාජයක් බිහි වෙලා තියෙනවද? නීතිය සැමට සමාන වීම, නීතිය සැමට ඉෂ්ට වන දේශයක් නිර්මාණය වෙලා තියෙනවද කියන ප්‍රශ්නය පැන නගමින් තියෙනවා. සමාජය විමසමින් ඉන්නවා. ඉතින් එහෙම මොහොතක තමයි අපි මේ හමු අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පහුගිය සිදුවීම් ජාලවටත් අදාළව එදා 71 යුක්තිය සහ නීතිය සාධාරණත්වය ගැන කතා කරේ ඉතාම සුළු පිරිසක්. විජේවීර ඇතුළු සුළු පිරිසක්. ඒ වෙනින් තමයි උන්ට සටන් කරන්න සිද්ධ වුනේ. හැබැයි අද අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ඇතුලේ මේ මහ පොළොවේ උසාවිය ඉස්සරහා මේ සම්බන්ධයෙන් ලොකු සටනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් මේ ලොකු සටනක් ක්‍රියාත්මක වෙනකොට අපිට පේනවා එදාට වඩා අද සමාජයේ යුක්තිය සාධාරණත්වය නීතිය සමානත්වතාවය ඉල්ලා සිටිනවා. අපිට යුක්තිය අවශ්‍යයි කියලා එදා හිතන්න සුළු පිරිසක් හිටියේ. හැබැයි අපිට එක පැත්තකින් ලොකු සතුටක් අවුරුදු ගණනාවක් ගිහිල්ලා 50කටත් එහා ගිහිල්ලා නේ දශක ගණනාවක් ගිහිල්ලා අද සමස්ත සමාජයේම ඒ යුක්තිය ඒ නීති සමානාත්මතාවය ඉල්ලා සිටීම. ඒක ඊටම හොඳ දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් ඉස්සරහකට යන්න. ඉතින් මේකත් එක්ක මේ නීතිය සහ යුක්තිය කියන කාරණා අපිට විවිධ ආකාරයෙන් විග්‍රහ කරගන්න පුළුවන්. දැන් නීතිය නිර්මාණය කරලා තින්නේ යුක්තිය වෙනුවෙන්. අපිට එහෙම විග්‍රහ කරගන්න පුළුවන්නේ. හැබැයි මේ නීතිය කියන එක සාපේක්ෂයි. නීතිය විසින් ඉෂ්ට කරන යුක්තිය කියන එකත් සාපේක්ෂයි. ඒක සාපේක්ෂ වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි යුරෝප රටවල් බහුතරයක් ගත්තොත් ඇමරිකාව, එංගලන්තය, රුසියාව වගේ යුරෝප රටවල් ගණනාවක නීතියෙන් අවසර තියෙනවා දඩයම් කරන්න. නීතිය විසින් යම් කාල සීමාවකට යම් සීමාවන් වලට යටත්ව අවියායුධ වලින් සතුන් දඩයම් කිරීම නීතියානුකූල අවසරයක් දීපු රටවල් යුරෝපයේ බහුතරයක් තියෙනවා. හැබැයි අපි වගේ රටක් ගත්තොත් ලංකාව වගේ රටක් ගත්තොත් විශේෂයෙන්ම මේ බෞද්ධ දර්ශනය බෞද්ධ සංකල්ප එක්ක පෝෂණය වෙච්ච රටක් හැටියට අපි ගත්තොත් අපේ රටේ ජනතාවගේ මනෝභාවයක් තියෙනවා මේ දඩයම් කිරීම සම්බන්ධයෙන්. සතුන්ටත් අපි වගේම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. දැන් මේ සමාජයේ එහෙම දේවල් වෙන්නේ නැහැ කියන කතාව නෙමෙයි මම මේ කියන්නේ. දැන් අපි විශේෂයෙන්ම මේ බෞද්ධ දර්ශනයත් එක්ක අපේ මනසේ තියෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන කාරණාව. ඒතර මේ පදනම ඇතුලේ මිනිසාද මේ සමාජයේ මේ පරිසරයේ කොටසක් විතරයි. අපි මේ පරිසරයේ ආධිපත්‍ය දරන අපිට මේකයි කියන මනෝභාවයක නෙවෙයි ඉන්නේ. දැන් හැබැයි මේ විවෘතාර්ථික ක්‍රමය ඇවිල්ලා ලිබරල් ධනවාදයක් ඇවිල්ලා දැන් මිනිස්සු එහෙම හිතන්නේ ඇත්ත.
හැබැයි පොදුවේ ගත්තාම සහ ඉතිහාසය ගත්තාම අපේ රටේ මිනිස්සු සත්තුන්ටත් මේ මහ පොළොව අයිති කියන මනෝභාවයක හිටියේ. ඒක නිසා තමයි ඉතිහාසයේ කුඹුරක් කරත් අලින්ට වෙනම ලියද්දක් නේ වෙනම කෑල්ලක් වෙන් කරනවානේ. සත්තුන්ටත් එහෙමයි. සත්තුන් මරණවට වැඩිය සත්තුන් පළවා හැරීම මගින් තමාගේ කෘෂි භෝග ආරක්ෂා කරන යුගයක් ඉතිහාසයේ අපිට තිබුණා. ඒක එන්නේ මේ යුක්ති සහගත සමාජයක් වෙනුවෙන්. ඒ කියන්නේ මිනිසාට වගේම සතාට ජීවත් වෙන්න යුක්ති සහගත අයිතියක් තියෙනවා කියන පදනම පිළි අරගෙන. ඒ නිසාම තමයි පසු කාලීන නීතිවලුත් ඒක තහවුරු කරන්නේ. දැන් අපි විශ්වාස කරන යුක්තිය මිනිසාට මෙන් සමානව සතාටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා කියන එක නීතියෙන්ද අපේ මනස ඇතුලේ යුක්ති සහගත යුක්තියක් වශයෙන් අපි පිළිගන්නවා. හැබැයි යුරෝපෙට ගියාම යුරෝප නීති පද්ධතියෙන් සත්තුන් දඩයම් කිරීමේ අයිතිය ජනතාවට දීලා තියෙනවා. ඒක ඇතුලේ අපිට මේක කොතරම් දුරට යුක්ති සහගත කියන ප්‍රශ්නේ එනවා. නීතිය ඉදිරියේ ඒක සාධාරණයි. නේ? නීතිය ඉදිරියේ සතුන් දඩයම් කිරීම ඒක සාධාරණයි. හැබැයි ඒක කොච්චර යුක්ති සහගතද? මෙන්න මේ ප්‍රශ්නේ එනවා. මේ නීතිය සහ යුක්තිය ගැන කතා කරලා තියෙනවා. ඒකයි මම මේ කිව්වේ මේක සාපේක්ෂයි කියලා. දැන් හොඳම උදාහරණයක් මේ උදාහරණය ගෙනත් බෑ නොගෙනත් බෑ. දැන් මේ හොඳම උදාහරණයක් මේ පහුගිය දවස්වල මේ මීට කලින් හිටපු ආණ්ඩුව විසින් අල්ලස් හා දූෂණ විමර්ශන ආයතන වලට පනවපු අනපනත් මගින් දැන් මේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු සහ සියලු දෙනාම මේ තමන්ගේ මේ මුදල් වාර්තා ලබා දෙන්න ඕනේ. දැන් එහෙම මුදල් වාර්තා දෙද්දී වර්තමාන මාලිමා ආණ්ඩුවේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයෝ තමන්ගේ මුදල් වාර්තා ඉතාම පිළිවෙලට ලබා දුන්නා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ පූර්වාදර්ශයක්. ඒකට අපි විරෝධ වෙනවා නෙවෙයි මේ. ඉතාම හොඳයි තමන්ගේ මූල්‍ය වාර්තා ඉතාම පිළිවෙලට ලබා දුන්නා. හැබැයි ඒකත් එක්ක සමාජයේ ලොකු කතා බහක් ඇති වුණා. නේ? ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට කොහොමද මෙච්චර මුදල්? නේ? දැන් එතකොට මම හිතන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළව මාලිමා ආණ්ඩුවේ ඉන්න බොහෝ නායකයන් ඒවා මං හිතන්නේ නිවැරදිව වංචා දූෂණ වලින් තොරව උපයාගත් ධනය. ඒ සම්බන්ධයෙන් විවාදයක් අපිට නැහැ. උන් ඒවා ඉදිරිපත් කරලා තිනවා. ඒවා වැරදි නම් ඒවා උසාවි සහ ඒ ආයතන විසින් ඒවා හොයාගෙන රටට ඉදිරිපත් කරાવી. දැන් සමාජයේ කලබගෑනියක් ඇති වෙන්න හේතු වුණේ මොකද්ද? මෙන්න මේ නීතියානුකූලව ජනතා විමුක්ති පෙරමුණේ මේ ඉන්න නායකයන්ට පුළුවන් තමන් උපයාගත් ධනෙ උපයාගත් ආකාරය වංචා දූෂණ වලින් තොරව තමන්ගේ මුදල් පරම්පරාවෙන් හම්බෙලා ඒවා වර්ධනය කරගෙන ඒවා වැඩි දියුණු කරගෙන ඒවා ආයෝජනය කරලා ඒවා වෙළඳ ව්‍යාපාර වලට යොදලා ඒවා නීත්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන් විදිහේ මුදල්. ඒතර ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැහැ. අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය වංචා දූෂණ වලට සම්බන්ධ නැති දේශපාලන ව්‍යාපාරයක් කියලා. හැබැයි ප්‍රශ්නේ ඉන්නේ කොහෙද? ඒක යුක්ති සහගත කියන එකේ. ඒක යුක්ති සහගත කියලා අහන්නේ කොහොමද? ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ඉතිහාසය දිහා අපි බැලුවම ඒක නිර්ධන පාන්තික විප්ලවවාදී ව්‍යාපාරයක්. දැන් රෝහණ විජේවීර කියන චරිතය ගත්තත් මුට්ට කර ගහලා ඊට පස්සේ පොලේ වැඩ කරලා හේන් ගොවිතැන් කරලා ගොවිපළවල් පටන් අරගෙන තමයි මේ දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්නේ. ඔහුගේ પરම්පරාව ගත්තත් ව්‍යාපාරිකයෝ යමක් කමක් තිබ ව්‍යාපාරිකයෝ ඉඩම් කරන් තිබේ. හැබැයි සියල්ල තමන්ගේ දේපලද සියල්ලද මේ දේශපාලනයට දිය කර හරිනවා. දේශපාලනය ඇතුලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් දිය කර හරිනවා. එතකොට මිනිස්සුන්ගේ ඔළුවල තියෙනවා මේ රටේ ජනතාවගේ ඔළුවේ තියෙනවා මේ විජේවීර සහ මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ බිහිවෙච්ච නායකයන් යනු මුදල් පස්පස හඹා යන මුදල් ගොනු කරගන්න මුදල් ගොඩ ගහ ගන්න මුදල් හම්බ කරන මුදල් වලින් තමන්ගේ සුඛ විහරණය හදා ගන්න පිරිසක් නොව අර මහා බෝධිසත්ව ගුණයන් තියෙන මේ සමාජය වෙනුවෙන් කැපවෙන පිරිසක් කියලා. දැන් මෙන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගේ හෘද සාක්ෂියේ යුක්තිය ඉස්සරහා තමයි මේක ප්‍රශ්න කෙරෙන්නේ. රටේ නීතිය ඉස්සරහා මේ ඇමතිවරුන්ට මැති ඇමතිවරුන්ට මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. මේව වංචා දූෂණ නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන්. නීතියෙන් ඒක ඔප්පු වෙවි. හැබැයි යුක්ති සහගත හෘද සාක්ෂියක් තියෙන මිනිස්සෙක්ට හෘද සාක්ෂියේ යුක්තිය ඉස්සරහා උන්ට පුළුවන් මේක සාධාරණීකරණය කරන්න. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි දැන් මේ වෙනකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ පහළ සමාජිකයා සහ මේ වර්තමානයේ නායකයන් අතර ඇති වෙලා තියෙන ප්‍රශ්නය. තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ නායකයෝ මුදල් හම්බ කරන මුදල් ආයෝජනය කරන මුදල් එකතු කරන්න කෑදර මිනිස්සු නෙවෙයි පරාර්ථය වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් වැඩ කරන මිනිස්සු කියන මනෝභාවයක් තියෙනවා. එතකොට මේ මනෝභාවයේ හෘද සාක්ෂිය තමයි දැන් මේ ප්‍රශ්න කරමින් ඉන්නේ. මේ සමාජයේ ඉතින් ඒ අතරතුර ඉන්නවා විපක්ෂ කීප දෙනෙකුත් මේකට මඩ ගහන්න සහ මේ chance එකක් හම්බෙච්ච ඉඳා මේක කියවන්නේ. ඉතින් අපි ඒ තැනට වැටෙන්නේ නැහැ. නමුත් අපිටත් දැන් හෘද සාක්ෂියේ අහන්න පොඩි කාරණාවක් තියෙනවා. මේ නීතිය ඉදිරියේ හැම විටම සනාථ කරන සීළු දේවල්
සාපේක්ෂව යුක්ති සහගත වෙනවාද කියන කාරණාව. ඉතින් නීතිය සහ යුක්තිය සම්බන්ධයෙන් ගත්තම දැන් මේ මොහොතේ නැවත වරක් මේ ගල්කිස්ස සිදුවීමත් එක්ක නීතිය සහ යුක්තිය ගැන නැවත ප්‍රශ්න කෙරෙනවා. ඉතින් මේක මේ සමාජයේ අපි ජීවත් වෙන්නේ මේක 100%ක් හැදිච්ච සමාජයක් නෙවෙයි මේක ගොඩනැගෙමින් යන සමාජයක්. ඉතින් මේ සමස්ත සමාජයේ මෙහෙමයි බලවතුන් නිතරම දුබලයන්ව පාගා දානවා. ඉතින් ඒ බලවතුන්ට දුබලයන්ව පාගා දාන්න බැරි වෙන්න නීති රීති හැදෙන්න ඕනේ. හැදෙන නීති රීති අවසාන වශයෙන් යුක්ති සහගත වෙන්න ඕනේ. ඉතින් අපි බලමු නීතියත් යුක්තියත් දෙකක් කියපු නායකයෙක් හිටපු එහෙම නොවන දේශයක් ප්‍රාර්ථනා කරලා අවස්ථා දෙකකදී ජීවිත පූජා කරපු දේශපාලන ව්‍යාපාරයක අද බලයේ ඉන්නේ දේශපාලන නායකත්වයන් විසින් මේ රට මේ සමාජයේ නීතියත් යුක්තියක් හැමට සාධාරණ සමාන වන නීතියත් යුක්තියක් දෙකක් නොවන එකක් වන සමාජයක් නිර්මාණය කරයිද කියලා.